කොහමද යාළුවනේ අද අපි කුරුණෑගල යනවා කුරුණෑගල පොඩි වටයක් දාන්න යන ඕන්න අපේ බල්ලත් ඉන්නවා බල්ලව තරන් යන්න ඕනේ යන තැන නැත්තම් මල වදේනේ අරන් යන්න බෑ යන තැන ඔයගලන්ට හොඳ වීඩියෝ ටිකක් පෙන්වන්න පුළුවන් වෙල් එහෙම තියෙනවා ඒකේ සුපිරියට ඒකයි මම vlog එකක් කරන්න කියලා හිතුවේ මේක ඉතින් මගේ පළවෙනි vlog එකකින් හින්දා මොනවා වෙයිද දන්නේ ඔයගොල්ලෝ බලන්න කමෙන්ට් එකක් එහෙම දාන්න හොඳද කියලා මේ ගම්පහ පැත්තේ වෙලක් මම දැකලා මේ වීඩියෝ එක ඔන් කරා මේ වැඩි වීඩියෝ කරන්න බෑ අපේ අම්මලත් එක්ක යන ඉඳ වොයිස් කරන්න බෑනේ ඒකින්ද මම මේ පස්සේ වොයිස් කරන්නේ මාර වෙල්තෝගයක් තියෙනවා අපි මේ යන පැත්තේ තියෙන වෙල්තෝගයක් තියෙනවා මම උගලන්ට පෙන්නන්නම් ඉස්සරහට දැන් ඔය මම කාර් එකේ යනවා වීඩියෝ එකක් ගත්තේ මේ ගම්පහ පව් කරලා මට හරියට දැන මතකත් නැහැ පස්සේ වොයිස් කරන්නේ ගම්පහ කොහොම හරි පව් කරලා මාරම ලස්සනක් තියෙනවා මේ අපේ බල්ලත් ඉන්නවා මගේ ගොඩක් උඩ ඉඳන් දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ මේ ටවුන් එකකුත් හම්බුණා මම නම් දන්නේ නැහැ මේකේ නම ඕගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා දැන් අපි ටවුන් එකටත් ඇවිල්ලා ඉන්නේ මොකද්ද ටවුන් එක නම් දන්නේ හැබැයි තව යන්න තියෙනවා මම දන්න විදිහට දුර ඔයගලන්ට ඉස්සරහ මම පෙන්වන්නම් මාර මේ අර වැස්ස දවසේ එන වතුර පාරක් ඇවිල්ලා තියෙනවා ඒ ටිකක් මම පෙන්වන්නම් ඉස්සරහ ඔන්න දැන් මම මේ දැකලා වීඩියෝ ඔන් කරගත්තේ ඔන්න ඔය හරි ඔය ගෙයක් තියෙන්නේ ගේ උඩට වෙන ගේ උඩිනුත් වතුර ගිහිල්ලා තියෙනවා මේ අර තිත් වකුණාටුවෙන් මේ වැස්සක දවස්වල අපි වහලා දවස් සතියකට පස්සේ විතර ගියා. එතකොට නම් ගන්න සසන්නේ මඩ එහෙම හෙන උසට වතුර පෙරලා තිබ්බේ. මේ හෙන උසකට වතුර ඇවිල්ලා කොහොම ගියද දන්නේ ඔය ඉස්සරහ පාලමකුත් තියෙනවා. මම පාලම පෙන්වන්නම්කෝ ඔයගොල්ලන්ට පිස්සු හැදෙන්නේ ඒක දැක්කම. ඔය අපේ අම්මලා කතා කර කර යනවා ඒක දිහා මට ඉතින් දැන් පස්සේ වොයිස් කරන්න ගත්තා. ඒකින් මම අර කලින් ගියේ හිටියේ මේ පාලමක් හම්බ වෙනවා කියලා. එන වතුර පාරක් ගිහින් තියෙනවා. ඒකෙන් නම ඉස්සරහ හම්බෙන ඔන්න පාලම කොහොමද? වතුර පාරක් ගිහින් තියෙනවා. මාර වතුර කන්දක් ගිහින් තියෙනවා. මේ වතුර කන්දක් කාවද කියලා හිතෙනවා. මාර වතුර කන්ද නේද? ඔය ඉස්සරහ හම්බෙන්නේ එන වෙලක් මම මේ වීඩියෝ එකක් ගත්තේ මේ වෙල පෙන්නන්න. පට්ට කොළ පාටයි මේ මාරම වෙල පිස්සු හැදෙනවා හෙන හුලන් තියෙන්නේ මාරම ලස්සනක් තියෙන්නේ දැන් අපි යන ගෙදරත් මේ වෙලක් අයිනේ තියෙන්නේ ඉන්න බෑ නුවරගේ වගේ පට්ට සීතලක් තියෙන්නේ වෙලයිනේ හින්දාද කොයිද මං ඔයගලන්ට වෙලට ගිහිල්ලා පෙන්නන්නම්කෝ කොහමද වෙල මාර ලස්සනයිනේ මෙන්න යාළුවනේ සුපිරි වෙලක් තියෙනවා. අපි වෙල පැත්තට යම් බලන්න. මේ පෙන්නන්න දේවල් ගොඩක් නැහැ ඉතින්. වෙල තමයි තියෙන්නේ. කොහොමද වෙල පේන්නෙත් නැතුව ඇති ඕගොල්ලන්ට මගේ මාව දැක්කේ නෑනේ ඔයගොල්ලෝ කොහොමද ඉතින් පේනවා කියලා හිතනවා ආයේ වීඩියෝ එකකින් හමු වෙමු මම මේ නිකන් ගත්තේ මේක දායිද කියලා හිතන්නත් බෑ හිතුනොත් තමයි දාන්නේ නිකම් මේ වැඩකට ආව ගමන් ගත්තේ vlog එකක්. ඔන්න යාළුවනේ අපි ආව දවසට පහුවදා මේ දැදුරුවේ ඩෑම් එක බලන්න ගියා වීල් එකේ. ට්‍රිවිල් එකක් තියෙනවා කාර් එකේ යන්න බෑනේ වීල් එකේ දැන් ඔය ළඟ ඉන්නේ අපි ආව ළඟට
දැන් ওই ඩෑම් එක උඩට යන ගමන් ඉන්නේ. කොහොමද පට්ටනේ දැදුරුවේ ඩෑම් එක මං හිතන්නේ කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 20 ගානක්ද කොහෙද තියෙනවා Google Map එකේ දැක්ක විදියට. ඕන්න යාළුවනේ කොහොමද කඩාගෙන තියෙන පාර වතුර පාරට අර පිස්සු ඇදෙනව නේද යාළුවෝ. මාර වතුර පාරක් ගිහින් තියෙන කොහෙද වතුරක් දන්නේ නැහැ නේ. මාරම වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. පිස්සු හැදෙනවා අතන්ට ගියන් පස්සේ කැරකිල්ලට වගේ එනවා. මාර වතුර පාරක් තියෙන්නේ. ඕන්න ඉස්සරහා කොහමද අපි උඩට ගියා. මාර වතුර පාර. මේ ඉන්නේ මම වීඩියෝ කරනවා මම. ඔව් වීඩියෝ පාරක් දාන්නාම කොහොමද මීදුම යාළුවනේ. මම මීදුම් බලන්න අවුතේ පාන්දර. දැන් මේ නැගිට්ටා විතර මීදුම්. පට්ට මීදුමක් තියන්නේ නැහැ වේද. මේ පැත්ත බලන්න ඕනේ. කොහොම ඉන්නවා ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් යන්න ඕනේ. මටත් සෙන්ගෙඩි ඇදිලා තියෙනවා යාළුවනේ හොඳට. මම මේක බලන්නම යාවි. උදේ පාන්දර වැටෙන් පැන. මම මේ වීඩියෝ එක හිතුනොත් තමයි දාන්නේ. කොහොමද යාළුවනේ මට මේ වීඩියෝ එක එකක් ගන්න බැරි වුණානේ. ඔන්න දැන් එන්ඩ් කරන්න තමයි යන්නේ. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.